ළමයි යාළුවට කොහොමද? හොඳින් ඉන්නව නේද? අද මගේ vlog එකේ මම ඔයාලව එක්ක යන්නේ ඩුබායි ඩිනර් ක්‍රූස් එකේ. ඔයාලා මාව දන්නවා මම කොච්චර ඩුබායි වලට ආදරේද කියලා. හැබැයි මේ දවස් වල මම ගොඩාක් බය වුණා. ඔයාලත් බලන්න අපි කොහොමද මේ දවසේ ක්‍රූස් එක එන්ජොයි කළේ කියලා. මේ මාර්තු 3 වෙනිදා මේ දවසේ නම් හොඳටම යුද්ධේ කොටින්ම කිව්වොත් ඔයාලට අර පේන බැට්මෑන් බිල්ඩින් එක මම නිකන් ආසාවට ඒක වීඩියෝ කරේ. අපි රෑ හොටෙල් එකට ගිහින් බලද්දි ඊට පිටිපස්සේ බිල්ඩින් එකට ඇටැක් කරලා තිබ්බා. මේ සමහර නිවුස් මම දැනගත්තට අපේ අම්මට නම් කිව්වේ නැහැ. මොකද දන්නවනේ යාගේ හැටි. ඉතින් මේ අපි අපේ බස් එකේ උදේ මිරකල් ගාඩන් ගිහිල්ලා දැන් ක්‍රූස් එකට යන ගම. ඉතින් ඔන්න අපි ආවා අපේ ඩෙස්ටිනේෂන් එකට. ඉතින් අපි මේ ඩිනර් ක්‍රූස් බෝට් නවත්තලා තියෙන තැනට ආවා. ඉතින් මේ තන ලොකු පෝට් එකක් ඩුබායි ක්‍රීක් මං හිතන්නේ. මම දන්නේ නැහැ හරියට ෂුවර් නැහැ. ඉතින් අපි ඒකේ මේ කෙළවරේ ඉඳන් අනිත් කෙළවරට යනකම ඇවිද්දා. ගොඩක් වෙලා ගියා. ඉතින් බලන්න මේ බෝට් වල ලස්සන. لسه في الأيام بقية لسه في الأحلام كمان إني أخسر مش قضية بس أسلم استحالة الحياة رايحة وجاية يعني مش مستعصباني حتى لو هزعل شوية بكرة تضحك ليا تاني كل حاجة ضايعة راجعة كل جرح وليه نهاية النهاردة نبكي دمعة بكرة نفرح دي الحكاية في قلوب أوقات تخن في قلوب غيرها غلابة احنا مش عايشين في جنة بس برضو مش في غابة كل حاجة ضايعة راجعة كل جرح وليه نهاية النهاردة نبكي دمعة بكرة نفرح دي الحكاية في قلوب أوقات تخن في قلوب غيرها غلابة احنا مش عايشين في جنة بس برضو مش في غابة يا لا 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 බලන්න මාව හොයන් කවුද ආවේ කියලා. මේ මට ඩුබායි වලදී හම්බෙච්ච පළවෙනි යාළුවා. එයා ඉන්නකෝ ඔතනෙක ඉඳගෙන. අනේ මගේ බෑග් එක නම් කන්න එපා. ඕම මේ මගේ ඩුබායි යාළුවා. ඔව් ෂුට්. මෙයාට මම නම තිබ්බේ හම්දාන්. හලෝ. හලෝ. මම හිතන්නේ එයාගේ නමට කැමති නෑ. යල්ලා හබීබි. ඔයාගේ බෑග් එක ගන්න. අඳුරනවද? දැන් බෝට් එකට යන ගමන් නේද අම්මා? අපි බෝට් එකට යන ගමන් ඉතින් පොදුම බයිකින් යනවා. යන්න බැරි තරම් බයක්. වැඩි සෙනගත් මන් තියන්නම් මන් නැත්තම් වතුරේ වැටිලා ඉදී බායි. මම හිතන්නේ ලංකාවේ පොය දවස් මේකේ ඒ වගේම බ්ලඩ් මූන් එකක් පේනවා කියලා නිවුස් වල තිබ්බා. ඔයාලට ඇහෙන්නේ නැති ඔක්කොම ෆ්ලයිට්ස් කැන්සල් වෙලා දැන් තියෙන්නේ. කොහොම හරි අපි දැන් ක්‍රූස් එකට ඇවිල්ලා ඉඳගෙනත් ගොඩක් වෙලා හිටියා.
පැයක් විතර ඉඳන් හිටියට පස්සේ ක්‍රූස් එක යන්න පටන් ගත්තා. ඉතින් ටේබල්ස් පිළිවෙලට කන්නත් එන්න කිව්වා බුෆේ එකේ. Is here to make sure you have a safe and unforgettable evening. Sit back, relax, and enjoy your Falcon Oasis premium yacht cruise. Ladies and gentlemen, the buffet will be opening shortly. To maintain a smooth flow and balance on the boat, we will call guests table by table. Please note that there are 2 buffet sections available, including one on the upper deck. Thank you for your patience and cooperation. We hope you enjoy your meal and the delight. ඉතින් ගොඩක් වෙලා අපි නැවතිලත් හිටපු නිසා අපිට බඩගිනි තිබ්බා. ඒක නිසා හැමෝම කෑම බෙදා ගන්න ගියා. ළමයි මං කෑම එක බෙදාගත්තෙම උඩ මිසල් පුපුරනවා. මම කෑම බෙදාගෙන ඉවර වුණ ගමන්ම අහසේ ගින්දර. මම මාරම බය වුණා. මම සීතල වෙලා හිටියේ. මං කෑ ගැහුවා අනේ මේක අපහු හරවන්න කියලා කෑ ගැහුවා. ඒ වෙලාවේ දැන් හැමෝම කෑම දිහා නෙමේ බැලුවේ උඩ බලාගෙන හිටියේ. මොකද එක දිගට පුපුරන්න පටන් ගත්තා. ඉතින් මම හිතුවේ ක්‍රූස් එක අනිත් පැත්ත හරවලා ආපහු යයි කියලා. එහෙම නෙමෙයි යාලා කරේ ක්‍රූස් එක ඇතුලේ මියුසික් වල සවුන්ඩ් වැඩි කරපු එක. ඉතින් සිංහල සින්දුවකුත් අහලා ඔහොම තමයි අපි ක්‍රූස් එක ඉවර කරේ. අද vlog එක කොහමද? කමෙන්ට්ස් තියනවා නම් දාන්න. අපේ අම්මා නම් හොඳටම බය වුණා. ඉතින් අදට vlog එකේ එච්චරයි. හැමෝටම bye bye. කමෙන්ට් කරන්න, like කරන්න, subscribe කරන්න. Bye bye.